හෙලෝ කොහොමද ඔයාලට ඔන්න මං අද වෙනස් විදිය දෙයක් කරන්න කියලා හිතාගෙන මාතෘකාවක් තෝරගෙන කතා කරනවා. ඔයාලට පුළුවන් එක කන්වර්සේෂන් එකක් වගේ ගෙනියන්න ඔයාලගේ අදහස් මූල් ලෙටර්ස් වලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔන්න මට හිතුණා අපි අහලා තියෙන ඕනි කතාවක් මිනිස්සුන්ට මේ ලෝකෙ මොන දේ තිබ්බත් වැඩක් නැහැ ජීවත් වෙන්න සතුට නැත්තම් කියලා. මට හිතුණා ඉතින් සතුට ගැන කතා කරන්න. හැපිනස් කියන මාතෘකාව ගැන මං අද කතා කරනවා කියලා. ඔන්න එතකොට මට හිතුණා එතකොට මේ සතුට කියන්නේ අපි හොයාගෙන ගිහිලා ලබා ගන්න ඕනේ දෙයක්ද? එහෙමත් නැත්නම් මේක අපි ගාව තියෙනවා අපි තාමත් ඒ දේ හොයාගෙන නැද්ද කියලා. ඕක හිතනකොට මට හම්බුණා මගේ ෆෝන් එකේ මං එකතු කරපු වීඩියෝස් කිහිපයක්. මං ඒක ඔයාලටත් බලන්න එකතු කරලා තියෙනවා. ඉතින් ඒ ටික බලද්දි මට හිතුණා නෑ සතුට කියන්නේ හරි පුංචි දෙයක්. ඒක ඕනම පුංචි දෙයකින් උනත් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් ලැබෙන දේ මහා ලොකු දෙයක්. මොකද අපි සතුටින් ඉන්න තරමට අපේ ජීවිතේ හරි ලස්සනයි. අපි නිරෝගී. අපිට හොඳ මානසික සුවතාවක් ලැබෙනවා. ඉතින් මේ සතුට වෙනුවෙන් අපිට පුළුවන් සබහාදහමත් එක්ක හරි ආදරෙන් ඉන්න. මේ සබහාදහම අපිට දෙන දේ දිහා බලලා හරි ආදරෙන් ඒව වෙනද ගන්න. සතුට වෙන්න. ඒත් එක්කම පුංචි පුංචි පිස්සු වැඩ කරන්න. අහලා තියෙනවද කතාවක් කලාකාරයෝ කියන්නේ පිස්සු කියලා. ඉතින් අන්නේ කලාවත් එක්ක එකතු වුණාමත් සමහර වෙලාවට අපිට පුළුවන් ජීවිතේ පුංචි දේවල් වලින් ලොකු සතුටක් ලබන්න. එහෙනම් මොන් ලෙටර්ස් වලින් මම කියන්නේ ඔයාට පුංචි පුංචි දේවල් එකතු කරලා ලොකු සතුටක් ලබන්න කියලා.